අපි දැන් ඉන්නේ කඩුවෙල වෙරේහන්දියට ටිකක් ආසන්නේ. මේ තියෙන්නේ බෝමිරිය මුනිදාස කුමාරතුංග කනිෂ්ඨ විද්‍යාලයේ අසල තියෙන පාලම. ඉතින් බොහොම සැරට වතුර මෙතනින් ගඟේ ඉඳන් ආපස්සට ගලනවා. අද මේ නොවැම්බර් 29 හවස. මෙතන මේ පාලම ගාව ඉඳලා කඩුවෙල නගරයට මීටර 200ක 250ක විතර දුරක් තියෙනවා. ඒ සම්පූර්ණ ප්‍රමාණයම ජලයෙන් යට වෙලා තියෙන්නේ. මෙතන ඇත්තටම මේ තියෙන වතුර ප්‍රමාණය 2016 ගම් වතුර වෙලාවේදී දින 3ක් පමණ වතුර පිරීලා තමයි මේ ප්‍රමාණයට ආවේ. නමුත් මේ පාර එක රැයකින් ගිය වර දවස් 3ක් විතර පිරිච්ච වතුර ප්‍රමාණය ඇවිල්ලා තියෙනවා. මේව දකින්නේ මේ පාලම යටින් පිටාර වතුර සීග්‍රයෙන් ගම්මානයේ පැත්තට ගමන් කරන හැටි. ඉතින් මේ සියල්ලම ගිහිල්ලා කුඹුරු වලට සහ තියෙන සියලු පහත් බිම් වලට පිරෙනවා.